තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඕ තෙරුවන් සරණයි මල්ලි. අපිට එක වීඩියෝ එකක දකින්න ලැබුණා ස්වාමින් වහන්සේ මේක ස්වාමින් වහන්සේ නමක් මේ ධර්මදේශනාවක කියනවා මේ බුදුන් වහන්සේ මෙහෙ කිව්වොත් මේ බුද්ධ ශාසනය විනාශ වෙනවලු. ඒ විදිහට මේ තව ඔව්. කියනවා මේ අපේ රටේ මිනිස්සු සියලුම බෞද්ධයෝ ඇදහුවේ මේ ඉන්දියාවේ බුදු කෙනෙක්ලු. ඒ වගේම තව කියලා තියෙනවා අපේ රටේ මිනිස්සු මේ විදිහට බුදුන් වහන්සේ අපේ රටේ කියලා කියන්න හදන්නේ මේ ඊට පස්සේ ඔය ශ්‍රී මහා බෝධිය එහෙම කපලා දාන්නලු මේ උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ අදහසක් දීලා තිබ්බා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි මේක බලන්න පටන් ගමුකෝ මේ ඉස්ලාම් ඇත්තටම මේ බුදුන් වහන්සේ අපේ රටේ කිව්වොත් බුදුදහම විනාශ වෙනවද? බුදුහාමුදුරුව අපේ රටේ කිව්වොත් බුදුදහම විනාශ වෙන්නේ නැහැ. අර තමන්ගේ කම දැන් අපේ බුදුන් අපි වැන්දා කියලානේ අතීතයේ මිනිස්සු සිරිපාදේ වන්දනා කළේ. ಭಾರತ බුදුන් අපි වැන්දා කියලා නෙවෙයිනේ නේ. ඉන්දියාවේ බුදුන් අපි වැන්දා කියලා නෙවෙයිනේ නේ. නෙවෙයි. ඉතින් අදටත් ඉතින් මිනිසුන්ගේ වහරේ තියෙන්නේ කියන්නේ මුඛ පරම්පරාවෙන් ආපු වචන තමයි තාම තියෙන්නේ. ඉතින් බුද්ධ වචන, ත්‍රිපිටකගත පාලි වචන, මාගදී වචන මේ ඔක්කොම ඉතින් අපේ රටට ඉතාමත් සමීප නිසා තමයි බුදුන් වහන්සේ මේ වචන මිනිසුන්ගෙන් අදටත් පිට වෙන්නේ. ඒකයි. නැත්තම් මේ පිට රටක මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ උපකාරයක් පිහිටක් පිළිසරණක් ලැබුණ නැහැ කියන කතාව නෙමෙයි. ඊට පස්සේ වැඩ ඉඳපු රහතන් වහන්සේලාගේ පිහිටක් පිළිසරණක් පරියන්ත දේශවලට ලැබුණ නැහැ කියන එක නෙමෙයි. දැන් ලෝකේ පුරා බුදු පිළිමයක් තියෙනවා නම් බුද්ධ වචනයක් තියෙනවා නම් ත්‍රිපිටකගත කාරණාවක් තල්පත්වල ලියලා ඒ රටවල් වලට ලැබිලා තියෙනවා නම් ඇත්තටම ඒවා ලැබුණා කියන්නේත් අපේ රටින්. ඉන්දියාවෙන් ලැබුණා කියලා කිසිම රටක් කියන්නේ ජපානයේ ගත්තත් බුරුමේ තායිලන්තේ නේපාලය චීනය තව තව රටවල් කවුරුවත් කියන්නේ නැහැ මේ ඒ දේවල් ඉන්දියාවෙන් ලැබුණා කියලා. ಭಾರತ කතාවක් කියවෙන්නේ නැහැ. ඔය කියපු කාරණාවට තවත් කාරණාවක් එකතු කරන්න කැමති. දැන් ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන අය නිසා දහම් පාසල් යන ළමයි ඉස්කෝලේ උසස් පෙළ දක්වා ඉගෙන ගන්න ළමයි මේ බුද්ධාගම කියන විෂය මාලාව අපි දන්නවා හදාරනවා කියලා. එතකොට මේ ළමයින්ට මේකෙන් අවඩක් අසාධාරණයක් වෙන්න පුළුවන් කියලා මත පළ කරනවා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. දහම් පාසල් යන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න ළමයි වුණත් ඉහළ සාමාර්ථ ගන්නවා. මේ මතය දරාගත්ත ළමයි පවා ඒ සාමාර්ථ පවා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එහෙම ළමයි අපි ඕන තරම් දන්නවා. ඉතින් මේ ලංකාවේ මතේ ජනගත වුණා කියලා දහම් පාසල් යන ළමයෙකුටවත් හානියක් සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. උසස් විදියට මේ බුද්ධ ධර්මයේ කියන විෂය සමත් වෙන්න විදියක් නැහැනේ. ඒ සාමාර්ථයක් කොටින්ම ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේකෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඔව් නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ කට්ටිය මේක හොයන්න පටන් ගත්තට පස්සේනේ මේ කට්ටිය තවත් මේ ත්‍රිපිටක අටුවා වංශ කතාවල තියෙන තොරතුරු හොයන්න කොච්චර දෙනෙක් මේ කියවලා බලනවද මේවා. මේවා හොයන්න බලන්නෙම මේ මතේ තියෙන හින්දානේ හොයලා බලන්නේ. එතකොට මේ කට්ටියට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක ඇතුලේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියන එක උනත් ඒ කට්ටියට තේරෙන්නේ එතකොටනේ. මේක කියවලා බලනකොටනේ තේරෙන්නේ මේවා ඉන්දියාවට ගැලපෙනවද නැද්ද කියන එක උනත් තේරුම් ගන්න මේවා කියවලා බලන හින්දානේ. මේ කියවලා බලන්න යන්නෙත් මේම මතයක් තියෙනවා කියලා දන්නේ හින්දානේ. එහෙම නැත්තම් ඔය කවුරු හරි කියන එකක් අහගෙන හැමදාම හිටපු එකනේ මිනිස්සු කරේ. ඒක තමයි සැබෑ බුද්ධාලම්බන ප්‍රීතිය කියලා කියන්නේ. ස්වාධීනව කරන ගවේෂණ, ස්වාධීනව දහමට කැමතිවීම, දැන් බලහත්කාරයෙන් දහම දෙන වැඩපිළිවෙලක් නේ අපි දැකලා තියෙන්නේ. දැන් ඔය කියන ස්වාමීන් වහන්සේ පවා තුවක්කුව බෙල්ලට තියලා ඉගෙන ගනින් මේක ලියා ගනින්. එහෙම කියලා දරුණු විදියට තමයි මිනිසුන්ට දහම දෙන්න හදන්නේ. අර කියනවා මේ බලෙන් පොවනවා කියලා. මේ දහම කියන එක මල්ලි බලෙන් පොවන්න බෑ. බලෙන් පොවන්න පුළුවන් හමුදා පුහුණුවක නම් බලෙන් පොවන්න පුළුවන්. ඒ කියන්නේ කියන හැම දෙයක්ම කළ යුතුයි. දර්ශනය කියන එක බලෙන් පොවන්න බෑ. එහෙනම් අවබෝධයෙන් ගවේෂණය කරන ත්‍රිපිටක අටුවා ටීකා වංශ කතා අධ්‍යයනය කරන පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවා. ඒකම ඇත්තටම සතුටට කාරණාවක්. ඉතින් අපි ඇසුරු කරන්න එනවා. අපිත් එක්ක කතා බහ කරන පිරිස් ඉන්නවා. ඉතින් මේක ඇත්තටම අපේ කියන හැඟීම බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය ලියවිච්ච රට බෙදා හැරපු රට ඉතාමත් ප්‍රෞಢ ඉතිහාසයක් අපිට තියෙනවා. වර්තමානයේ බලන්න පුළුවන් රට මුළුක්කාදියම විහිදී පැතිරී තියෙන ගල්කණු එක එක නිදම් වස්තු ඒ වගේම පුරාවිද්‍යා ස්මාරක මේවා ගොඩගමින් පවතිනවා. ඉතින් අපිට දැක බලා ගන්න පුළුවන්කම දැන් ලැබෙන වර්තමානයේ තාම විශාල ප්‍රමාණයක් නටමුන් සාගරයක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒ වගේ උතුරු නැගෙනහිර මේ සතර කොණේම දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වාම ඊටමත් අලංකාර දැවැන්ත ආරාම විහාර සංකීර්ණ පිටින් මහ පොළොවේ මතුවෙන කාලයක්. ඉතින් පමණක් තැන්වල මූලාශ්‍රවල සඳහන් වෙනවා සිංහල ජාතියේ පියා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන බව. ඒ නිසා අපිට ඇත්තටම ආඩම්බරයක් තියෙනවා. උන්වහන්සේ පිළිබඳව ලොකු ගෞරවයක් තියෙනවා. පාංශකූලේ පටන් විවිධාකාර දන්සැල් සාංගික දාන අග්‍ර
දක්ඛිනේය කියන මේ පුද පූජා දානමාන කටයුතු සිද්ධ වෙන ප්‍රබලම රට ලංකාව. ඉතින් ඒවා එහෙම සිද්ධ වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ පිටදේශයකින් ආපු කෙනෙක් නෙමෙයි. ඉතින් අර අශෝභන විදියට බුදුරජාණන් වහන්සේට අපහාස කරන වදන් පවා නිකුත් වෙන කාලයක් මම දැක්කා. ඔය කියන භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරන්ට මස්සිනා කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ උපාසක අම්මලාගේ මස්සිනා වෙන්න පුළුවන් කියලා. ඒක ඉතාමත් අශෝභන කැත ආමන්ත්‍රණයක්. එවැනි ආමන්ත්‍රණයක් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ගෙන් පිට වෙන්න විදියක් නැහැ. ඒක නිසා මම ඒ වීඩියෝ එක දැකලා ඉතාමත් සංවේගයටපත් වුණා. ඉතාමත් කලකිරෙන අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. ඒක මට තේරෙන විදිය අනිත් සංඝයා වහන්සේලාටත් තේරෙනවා නම් ඉතාමත් හොඳයි කියලා මම හිතනවා. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ තව ඔතන කියලා තිබ්බා මේ බුදුන් වහන්සේ අපේ රටේ කියන මේ තර්කයේ ඉදිරිපත් වීමත් එක්ක ඉස්සරහට මිනිස්සු මේ ඉන්දියාවෙන් ආවා කියලා ශ්‍රීමා බෝධියත් කපලා දායි කියලා. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න පුළුවන්ද? කිසිම මිනිස්සෙක් එහෙම මේ වෙනකන් කිසිම මිනිස්සෙක් එහෙම කතාවක් කියලාත් නැහැනේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක් මල්ලි උන්වහන්සේ ඇත්තටම තථාගත ධර්මය රහතන් වහන්සේලාගේ අනුශාසනාව උන්වහන්සේලා ලියපු පොතපත් පිළිබඳව විශ්වාසය තබනවා නම් ධර්මතාවය පිළිබඳව විශ්වාසය තබනවා නම් ඉස්සරින්ම ධර්මයට එකඟ වෙලා තේරුම් ගන්න ඕන. ඔය ජයසිරි මහා බෝරජාණන් වහන්සේත් ආනන්ද බෝධි රාජානන් වහන්සේත් කවදාවත් මිනිස්සෙකුටවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුටවත් සහ මුලින්ම විනාශ කර දාන්න බෑ. මොකද ජයසිරි මහා බෝරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිට දීපු බෝධීන් වහන්සේ ධර්මතාවයෙන් විනාශ වුණේ මොකද වර්තමානයේ දක්වා මේ ගලායන අපේ මේ බුද්ධ ශාසනය තුල මේ වර්තමානයේ ඉන්න මිනිස්සුන්ටත් ඒ අකුසලයෙන් බරිත මිනිස්සුන්ටත් බුදුරජාණන් වහන්සේ උදෙසාම පහළ වෙච්ච මේ මහා බෝධීන් වහන්සේ යට සෙවණ ලබන්න බැරුව ඇති. ඒ තරම් පුණ්‍යවන්තයින් නැතුව ඇති. ඒ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මෙන්න මේ සෙවණ ලබන්න තරම් විශාල වෙන්නේ නැති මේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේත් ආනන්ද බෝධියත් විනාශ කරන්න බැරි බව. ඒක අපි දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය වෙන තාක්කල් බෝධීන් වහන්සේ විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඔය කියන ජේතවනාරාම භූමියේ ඒ කියන්නේ ඇඳේ කකුල් හතර පිහිටපු අවිජහිත භූමියේ අවසාන ගඩොල් කැටේ විනාශ වෙන තාක්කල් බුදුරජාණන් වහන්සේ විනාශ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේත් ආනන්ද මහරහතන් වහන්සේගේත් අනේ පිටිසිටානන් වගේ ගිහි උපාසක ඇත්තන්ගේ ඒ වගේම එවකට ඉඳපු මහමුගලන් මහරහතන් වහන්සේගේ අනුහසත් මේ කියන සියල්ලම කැටි වෙලා තමයි ආනන්ද බෝධිය ස්ථාපිත කළේ. ඒක මේ බුද්ධ ශාසනයේ අවසානයේ දක්වා පවතින්න. එහෙනම් ඒ අනුහස නැති වෙන්න විදියක් නැහැ. මිනිස්සුන්ට බොරු කියලා, මිනිස්සු කුපිත කරලා, ධර්මයක් විකෘති කරලා මේ ශාසන විශ්වාසය ඛණ්ඩනය කරලා ඒ කියන මූලාශ්‍රගත කරුණු විකෘති කරලා යම් කෙනෙක්ගේ හිතේ දේශ සහගත සිතුවිලි දේශයෙන් බණ කිය මිනිසුන්ට කාවද්දන්න උත්සාහ කරනවා නම් එතන පිරිහීමක් තමයි තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිගන්න ඕන, රහතන් වහන්සේලාගේ ධර්මයේ පිළිගන්න ඕන. කාටවත් ඒක කපන්න බෑ. මේක සහ මුලින්ම විනාශ කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියන බව අපිට මූලාශ්‍රගත කාරණාත් එක්ක විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි කපලා විනාශ කරලා මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ කරනවා කියලා යම් කෙනෙක් චෝදනා මුඛයෙන් දේශ සහගතව ප්‍රකාශ කරනවා නම් ඒක ඇත්තෙන්ම දේශ සහගත ප්‍රකාශයක්ම විතරයි. ඒක ධර්මයට ගැලපෙන ප්‍රකාශයක් නෙවෙයි. මිනිස්සු කුපිත කරන්න කරන මහා බරපතල ප්‍රකාශයක්. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට මේ තව ඔතන අදහස් දැක්වීමක් කෙරෙනවා අපේ රටේ හිටපු සියලුම බෞද්ධයෝ අදහන්න ගියේ ඉන්දියාවේ බුදු කෙනෙක්ලු. ඇත්තටම මේ බෞද්ධයෝ බුදුන් වහන්සේ අදහනවද? ඉස්සෙල්ලාම අපි එතනින්ම ඔක පටන් ගමු මොනේ හමුදුරනේ. එහෙම ඇදහිීමක් නෙමෙයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සාරා අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පිරුවා කියලා සමහර භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. ඊට එහා ගිය සම්බුද්ධේ අට්ඨ විසංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං කියලා තමයි අපි බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන්නේ. එතකොට මේ 5,12,027ක් ඒ වගේම අසංකේය 20ක් ඇතුළත ඉතාමත් විශාල කල්ප ගණන් බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාල සීමාව තුල උන්වහන්සේ යම් දර්ශනයක් පුරුදු කළාද බුදුවරු 5,12,027ක් අභියස උන්වහන්සේ ධර්මය අහලා දැනගත්තද විවරණ ගත්තද උන්වහන්සේගේ පුරුද්ද තමයි අවසානෙට සම්මා සම්බුද්ධත්වයෙන් ප්‍රතිඵල ලබන්නේ. උන්වහන්සේ මේ බොහෝ කාලයක් පුරුදු කරපු දේ ඉතාමත් කෙටි කාලයකින් කරගන්න අපිට දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවම වශයෙන් මේ ධර්මය දින 7ක් ඇතුළත අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාව ඉතාමත් උසස් අන්දමින් තියෙන ශ්‍රාවකයින්ට කියලා දේශනා කරලා තියෙනවා. ඒක නිසා මේක බුදුරජාණන් වහන්සේ ගත් මග, රහතන් වහන්සේලා ගත් මග, සෝවාන් ආදී මාර්ගඵල ලැබපු
උතුමන් වහන්සේලා ගත් මග හිමිහිට හෝ වේගයෙන් ගන්න ප්‍රතිපදාවක් මිස ඇදහිල්ලක් දේශනා කරලා නැහැ. උන්වහන්සේට කරන ගෞරවයක් හැටියට අපි මල් පහන් සුවඳ දුම් ආදී පූජා පවත්වනවා. එතනින් එහාට මෙන්න මේ ශාසන ධර්මය ඇදහිල්ලකටම කොටු කරපු නිසා තමයි අද ප්‍රතිඵල නැතුව අද හැම පන්සලකම වගේ රහතන් වහන්සේලා සිමින්තියෙන් හදන්න පටන් අරන් තියෙන්නේ. ඒක නිසා අපි මේ වෙලාවේ ඉවසලා ඊටමත් සංයමයෙන් කටයුතු කරන්න ඕන කාලයක් කියන බව සිහිපත් කරනවා. එහෙනම් තෙරුවන් සරණයි. ඔව් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.